පොඩ්ඩක් හදාගන්න. අපි එහෙනම් බලමු ඔයාලට කොහොමද ඉන්දියානු පොඩ්ඩක් හදාගන්න කියලා. මම ඉන්නේ කැරට්, කැබේජ්, ස්ප්‍රින් අනියන්, ටිකක්, ජින්ජර් ගාර්ලික්, කොච්චි දාලා එහෙනම් බලමු සරලව කොහොමද හදාගන්නේ කියලා. මම මේක චිකන් උත් දානවා. අපි එහෙනම් බලමු කොහොමද හදාගන්නේ කියලා. මම ඊට පස්සේ අනියන් මෝඩිවියන් චිලි ටිකක් එකතු කරගත්තා. මෝඩිවියන් චිලි කියන්නේ මෙහි අපේ ලංකාවේ නම් මේ කොච්චි. මෙහි කියන්නේ මෝඩිවියන් චිලි. ඔයාලට පේනවා ඇති දැන් මේක හොඳට සෝට් වෙගෙන තියෙන්නේ. දැන් මම මේ විදිහට මෙන්න මෙහෙම කැබේජ් ටුට්ටක්, කැරට් ටිකත් අපි කපාගත්තු කැරට් ටිකත් එකතු කරනවා. එකත් පොඩ්ඩක් කර වෙන්න තියමු. දැන් මේක හොඳට සෝට වෙලා තියෙන. අපි එහෙනම් මේකේ අයිනට මම පොඩ්ඩක් සයිඩ් එකට බිත්තර ටික දා ගන්නවා. දැන් මේක හොඳට සෝටි වෙලා ළමයි තියෙන්නේ. අපි මේකට මෙහෙනම් චිකන් ටිකත් එකතු කරගමු. මම මේ චිකන් ටික බෙදලා ගත්තේ. එහෙනම් අපි චිකන් ටිකත් එකතු කරගෙන හොඳට මික්ස් කරගමු දැන් මේක. ඊට පස්සේ මම මේකට දානවා ස්පයිසස්, ඒ කියන්නේ chili flakes, salt, pepper, සෝයා සෝස් ටිකක්. එහෙම බලමු. ඊට පස්සේ මේක හදලා දැන් මේක සෝටි වුණාට පස්සේ අපි දැන් ඒ ටික එකතු කරගමු. හරි දැන් මම මේකට chili flakes ටිකක්, කෑලි මිරිස් ටිකක්, එතකොට salt ටිකක්, pepper ටිකක්. දැන් අපි මේක මික්ස් කරමු. පොඩ්ඩක් සැරට ගන්න ආසයිට තමයි ඉතින් මේක හොඳ. නැත්නම් ඔයාලට සැර වැඩි නම් ඉතින් සැර පොඩ්ඩක් අඩු කරගෙන හදන්න පුළුවන්. හරි guys මම මේකට dark soya චුට්ටක්, සොයා සෝස් චුට්ටක් එකතු කරා. තව සෙසමි ඔයිල් චුට්ටකුත් දානවා. එහෙනම් අපි මේකට ඉන්දියාප්ප ටික එකතු කරගමු. මම මේ ඉන්දියාප්ප ටික වෙනම ස්ටීම් කරලා අරගෙන කඩා ගත්තා. මේක එකතු කරලා මික්ස් කරගමු. දැන් මම මේකට ඉන්දියාප්ප ටික එකතු කරගත්තා. දැන් එහෙනම් guys අපි මේක මික්ස් කරමු. මම දැන් මේක මික්ස් කරගත්තා. මම දැන් ලීක්ස් කැරට් ලීක්ස් ටික තමයි මේ දාන්නේ අන්තිමටම. ලීක්ස් නෙවෙයි මම මේක පාගත්තේ මේ ස්ප්‍රින් අනියන්. එහෙනම් මේකත් දාලා මික්ස් කරමු. Kalau saya kalau nah, enak kalau jadi ini nang